අද ඉගෙන ගන්න යන්නේ ටයිම් ටේබල් එකක් හැදුවාගෙන් පස්සේ ඒකේ කොහොමද ෆයිනල් අවුට්පුට් එක PDF එකක් කරගන්නේ කියන එක බලන්න. ඒකට මුලින්ම මේ විදිහට ටයිම් ටේබල් ඕපන් කරගෙන print preview එකට යන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා print option එක. print option එකට ගිහිල්ලා මෙන්න මේ name කියන කොටස යටතේ තියෙනවා Microsoft print to PDF කියන අපිට printer එකෙන් කෙලින්ම print එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් PDF app එකට පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Adobe Acrobat Reader හැරි ඔප්ෂන් එකක් ඇති. ඒකෙන් මෙන්න මේ කොටස තෝරලා මෙතන මගේ කියන තියෙනවා pages 1 ඉඳලා 10 දක්වා. මම මෙතන නිසා 1 ඉඳලා 10 දක්වා කියන කොටස තෝරලා නැත්නම් all දීලා ඕකේ කරනවා. එතකොට මගෙන් අහනවා මේකට නමක් දෙන්න. මම දෙනවා final print. ඒක desktop තෝරලා මේ විදිහට save කරනවා. හැබැයි මේ දැන් print කරලා තියෙන්නේ ගුරු බෞතුනේ. ඒ කියන්නේ අපි ඊට කලින් මෙතෙන්ට එන්නවනේ බලමු එන විදිහ මේ print preview එකට ගියාගෙන් පස්සේ මේ time table for each teacher කියන්නේ හැම ගුරු බෞතගෙම. එහෙම නැත්නම් අපිට class time table එක වුණා නම් මේ විදිහට ඒකත් save කරගන්න පුළුවන්. එහෙම නැත්නම් subject විදිහට අපිට ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේකේ තියෙනවා summary. නැත්නම් poster all post of teachers. ඉතින් මේකත් අපිට PDF කරගන්න පුළුවන්. අපිට මෙතනින් අවශ්‍ය option එක දීලා දැන් තියෙන classes print එකට ගිහිල්ලා මෙන්න මෙතනින් මේ option එක දාලා පිටු ගන්න දෙන්න තියෙනවා. මේක නම් පිටු 19යි. මේ විදිහට save කරාම අපිට බලා ගන්න පුළුවන් desktop එකට ගියා මේ තියෙන්නේ අපි PDF කරපු